අපි යනවා අලුත් තැනකට. මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන බටර්ෆ්ලයි ඩ්‍රෝන් එක යවන්න. ඉවෙන්ට් එක තියෙන්නේ හැව්ලොක් සිටි මෝල් එකේ. ඉතින් අපි බලමු අපි කොහොමද බටර්ෆ්ලයි ඩ්‍රෝන් එක යවන්නේ කියලා. ඒ වගේම එච්චයි වගේ හලෝ. ඊට පස්සේ ඒ වගේම කියන කැලේ දැන් මම පටන් ගන්නවා. ඒ වගේම ඔයාලටත් පුළුවන් ඔයාලගේ ලස්සන ඉවෙන්ට්ස්, ඒ කියන්නේ බර්ත්ඩේ පාටි, වෙඩින් ඕනම ඉවෙන්ට් එකක් ලස්සන බටර්ෆ්ලයි ඩ්‍රෝන්ස් යවලා ලස්සන කරගන්න. මට පල්හැන් නම්බර් එක දාන්නම්. ඔයාලකට මෙසේජ් එකක් දාලා කන්ටැක්ට් කරගන්නයි තියෙන්නේ. ඕන ඉතින් එයාලා කියපු වෙලාවටත් කලින් අපි එතෙන්ට ලං වුණා. ඊපස්සේ අපි ටිකක් ගියා තා චුට්ටක් වෙලාව තිබුණා. ඒකින්ද අපි චුට්ටක් ගියා මෝල් එක වටේ පොඩ්ඩක් ඇවිදින්න. ඒ වගේම මේ දවස්වල ඉන්ස්පිරි එකෙත් ඉවෙන්ට් එකක් ලෑස්ති කරලා තිබුණා. හැබැයි තාමත් තියනවද නම් මම දන්නේ නැහැ. මේන් ඉතින් අපි දෙන්නා මම ඉතින් වීඩියෝස් ගන්න විතරයි ආවේ මම ඩ්‍රෝන් එක යවන්නේ නැහැ. මේක සිරස ටීවී එකෙන් කරන අලුත් වැඩක්. එයාලගේ අලුත් ටෙලිඩ්‍රාමා එකක් යනවා නීල සමනලී කියලා. ඒ ඉවෙන්ට් එකට තමයි අපි අරගෙන ආවේ අපේ ඩ්‍රෝන් එක. අපි ගාව pink color and blue color butterflies ලා ඉන්නවා. ඒත් මේ ඉවෙන්ට් එකට අපි ගත්තේ blue color butterfly. ඒකේ මුලින්ම පොඩි අර නිකන් පර්ස් එකක් හොරකම් කරන් යන එකක්, කෑ ගහන එකක්, බේර ගන්න ඒ පොඩි සීන් එකක් මුලින් ගියා. ඒ වෙලාවේ වටේ මෝල් එකේ හිටපු කට්ටිය ඔක්කොම උඩින් ඉඳන් එබිලා බලන්න ගත්ත මේ මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ උනේ ඒත් එක්කම යාළ ලස්සන ඩාන්ස් එකක් දැම්මා. ඔය ඉන්නේ අපි අඳුරන දකින්න මූණු කීපයක්ම තියෙනවා. ඉවෙන්ට් එක පුරාම අපි අපේ blue color butterfly යවුවා. ඉවෙන්ට් එක ඇත්තම හරිම ලස්සනට තිබුණා. මාරම ලස්සනයි. එයාලගේ තීම් සෝං එකත් මාරම ලස්සනයි. මේ බටර්ෆ්ලයි ඒකට නියමිතව මැච් වෙනවා. අපි දැන් අපේ ඉවෙන්ට් එක ඉවර කළා. දැන් මේ ගෙදර යන ගමන් වැඩේ සක්සස්ෆුලි කරගන්න පුළුවන් වුණා. මට සිරිවේ එළියට යන්න ඕලින්. ජුලි 24 වෙනිදා ඉඳන් සිරස ටීවී එකේ යන්න තියෙන පුංචි සමනලී කියන ටෙලිග්‍රෑම් එකේ ඉවෙන්ට් එකකට තමයි අද අපි ගියේ. එහෙනම් ඔයාලා 24 වෙනිදා ඉඳන් ඒ ලස්සන කතාව බලන්න. ආයෙත් එන ලස්සන වීඩියෝ එකක් අපි හම්බෙමු. බයි. මෙන්න මේකෙන් තමයි ඉතින් අපි එදා දවස් ඉවර කරේ.